Hello everyone. අපි කොහොමද මට දෙයක් කරලා එපා වෙලා තියෙන්නේ කියන අදහස ඉංග්‍රීසි වලින් කියන්නේ. මොනවද දෙයක් කරලා එපා වෙලා තියෙන්නේ? right? pattern එක තමයි tired of. right? For an example, look at this. I am tired of eating rice and curry for lunch. මට දවල්ට බත් කාලා එපා වෙලා තියෙන්නේ. right? I am tired of watching TV. මට TV බලලා එපා වෙලා තියෙන්නේ. මට එහෙ ගිහිල්ලා එපා වෙලා තියෙන්නේ. කොහොමද කියන්නේ? I am tired of going there. right? එතකොට මොකක්ද structure එක, pattern එක, subject එක, be verb එක, tired of. right? verb එකක් දානවා නම් ඔයා ing add කරන්න ඕන. I am tired of watching TV. I am tired of advising them. මට යාළුවට උපදෙස් දීලා එපා වෙලා තියෙන්නේ. She is tired of cooking. ඇයට උයන්න එපා වෙලා තියෙන්නේ. උයලා එපා වෙලා තියෙන්නේ. right? We are tired of advising them. අපිට එයාලට උපදෙස් දීලා එපා වෙලා තියෙන්නේ. right? එතකොට එක pattern එකක් දැනගෙන ඔයාට අදහස් ගොඩාක් කියන්න පුළුවන්. right? එතකොට මේ pattern එක අද ඉඳන් use කරන්න.